කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව මමගේ YouTube නාලිකාවට හුඟක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ මේ වෙද්දි කතාවේ හුඟක් කොටස් විසඳී අවසන්නේ. මොකද මේ කතාවේ තවත් කොටස් කිහිපයක් පමණයි විකාශනය වෙන්න තියෙන්නේ. ඉතින් මේ කොටසෙන් කියවෙන්නේ නැටුම් ගුරීට සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. වෙනද වගේම ඔයා කැමති නම් මගේ මේ වීඩියෝ එක බලන්න, ඒක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැතුව නම් channel එක subscribe කරගෙනම කතා බලන්න එකතු වෙන්න කියලා හුඟක් ආදරෙන් මම ඔයාගෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් රණවීර කොහොමද රණ්ඩු කරලා නැටුම් ගුරි ගාව තියුණු සල්ලි ඔක්කොම අරගෙන ගියා. නැටුම් ගුරිට මේකේ බේර ගන්න එකමක අවස්ථාවයි තිබුණේ. ඉතින් ඒක නිසා තමයි නැටුම් ගුරි පාසලෙන් ලෝන් එකක් දාලා ඒ ලෝන් එක අනුමත වුණාට පස්සේ ඒ මුදල් ළඟ තබාගෙන හිටියේ. ඇත්තටම නැටුම් ගුරිට උවමනාව තිබ්බා Tamanට පවුලෙන් දායාදෙන් ලැබුණු මේ ගෙදර සින්න වෙන්න දෙන්නේ නැතුව ඒක කොහොම හරි බේර ගන්න. ඒක නිසා තමයි නැටුම් ගුරි මේ විදිහට සල්ලි එකතු කරගෙන හිටියේ. හැබැයි ඉතින් ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. රණවීර කොහොම හරි නැටුම් ගුරිට ගහලා බය කරනලා සල්ලි ටිකක් අරගෙන යනවා. ඔන්න ඉතින් මං කියන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට නැටුම් ගුරි තව තුරටත් විනාශ වෙද්දී නැටුම් ගුරිට දැන් මෙතනින් එළියට බහින්නත් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම වැරද්දක් කරපු මිනිස්සෙක්ට පිටිපස්සෙන් ඇවිල්ලා හැමදාම එන එක හැම වැරදිකින්ම සිද්ධ වෙන්නේ දඩුවම් මෙදෙන්න. ඉතින් නැටුම් ගුරිටත් අන්නේ වගේ එක වැරද්දක් කරොත් ඒ වැරද්දට දඩුවම අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔන්න ඒ හේතුව නිසා තමයි නැටුම් ගුරිගේ ගෙදරට ඇවිල්ලා ගෙවල් අයිතිකාර මිනිස්සයා කරදර කරන්නේ. ඉතින් කරදර කරනවා විතරක් නෙමෙයි නැටුම් ගුරියට කියනවා ගෙදරින් යන්න කියලා. ඉතින් ඔන්න බලන්නකෝ යාළුවනේ අනිවාර්යයෙන්ම නැටුම් ගුරිය දරුවත් අරගෙන එළියට බහලා යන්න යනවා. මොකද එහෙම නොගිහින් ඉන්න පුළුවන් කමක් මේ වෙලාවේ නැටුම් ගුරියට නැහැ. ඉතින් අපි බලමු කතාව ඉස්සරහට මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියලා.